සුබ දවසක් ඔබට. මේ වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න පොඩි giveaway එකක් දෙන්න අයිඩියා එකක් තියෙනවා. පොඩි කියන්නේ පොඩ්ඩක් සතුටු හිතෙන ජාතියේ giveaway එකක් අන්තිම වෙනකම් බලන් ඉන්න. ඔයකට අන්තිමට දෙන්න. අපි යන් සිංගල් නේ. සිංහ කියපු ගමන් ඔකට ඉන්න බස් අපේ කියන්නේ. සිංහ කියලා දෙයක් කියලා දැක්කද? සිංහගේ නම සිංහ. අපිට හම්බෙච්ච කාලේ ලොකෝ බලලා තිබුණේ නම කවුද දැම්පේ කියලා. නම කොහොමද මේ සිංහ කියලා දැම්පේ? ඊට දැන් නැහැ නෝමල්. මූ ආව පළවෙනි දවසේ ඔරියන්ටේෂන් එක තිබ්බම මූ වෙනවා අර කොටු සෙට් එකක් අරගෙන යන්න. ඊට පස්සේ කාර මොකද්ද ගාමයක්ද මොකද්ද එකක් තිබ්බා මූ කාටද ෆෝන් එකක් දාලා රෙකෝඩ් කරලා දියම් බං කියලා මූ නතරනද මොකද්ද කරා. බවුද කොමු මේ ඕවෙනාද මම ඔරියන්ටේෂන් එකට. ඊට පස්සේ මේ මං හිතුවේ මූ දැන් ටැමිල් කියලා සිංහ කිව්වා නිකන් ටැමිල් වයිබ් එහෙම. මම මුවෙන් ආවා අඩ ඔබ ටැමිල් ලබන් කියලා. ඔව් මම ටැමිල් බං මම ආව මාස ගානක් මූ ටැමිල් කියලා හිතන්නේ. දැන් මම පොඩි මේ කියන්නේ මුල් කාලේ මේ උන් එක්ක හිටියේ නෑනේ මං හිටියේ වෙන තැනක. මේ මුන් දෙන්න කාත් එක්කද හිටියේ මුල් කාලේ? ඔබට ඕක දාලා රෝම් යන්න බා කියන්නේ. අයියෝ. අපේ කැම්පස් එකේ හිටියා මේ නම් කියන්න හරි නෑ. දන්නවා ඉතින් බලද්දි දන්නවා කට්ටිය. නම් කියන්න යන්නේ නෑ මේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න සෙට් එකක් ඉන්නවා. හැමදාම ඉස්සරහ තියලා දැන් සිංහයා ගැන මම කතා කරනවා. මගේ ඉවරයි. සෑම්. ඔය ඉස්සරහ ඉන්නවා මේකේ හැමදාම වෙලා රෙකෝඩර් එකක් ඉස්සරහ තියලා ඉස්සරහ රෙකෝඩ් කරගෙන ගියා ලෙක්චර් කරගන්න. රෙකෝඩර් එකක් ඉස්සරහ තියලා ලෙක්චර්ස් බාර රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා මම නිදිබ. මම මතක් වුණේ ඉස්සර ඔය සෙට් එක ඉස්සරහ ඉද්දි මයි සිංහයි හැමදාම පරක් කරන ලෙක්චර්ස් වලට යනවා. සෑම්. ලෙක්චර්ස් වලට ගිහිල්ලා දැන් අපි දෙන්නට AC එක අවුලක් නැහැ ටිකක්. අදලා වැදුනට අවුලක් නැහැ අපි දෙන්න. මේ පට්ට රස්නේ නේ දවස්වල නුවර ඉඳලා එකපාරට ආවම මාර රස්නයක් දැනෙනවා මේ. ඒ ඉස්සරහට ගිහිල්ලා අපි දෙන්නට ඉතින් AC එක ගානකුත් නැහැ. අපි දෙන්න වැඩි කරගෙන ඉట్లా මුන් වෙවුලක් නැහැ. ඒ අනික මුන්ට එන අවුල අර අපි දෙන්න පරක් වෙලා ඇවිල්ලා ඉස්සරහම ගිහින් ඉඳ ගන්නවනේ. අර අවුල් නෑ. මම අදලා ගියා. මේ හරි සිංහල යන්නේ. ඔව් සිංහල. මෙහෙමයි සිංහ ගායක ගත්තොත් අර සාමාන්‍ය ගෲප් එකේ අර මේ එකතු වෙලා ඉන්නේ ගොඩක් සිංහ තමයි. සිංහ දින ඒක මේ දෙන උත්සාහයෙන් කට්ටිය ඇදලා ගන්න. ඇදලා ඇත්තට මේ ගෲප් එක විදියට තියාගන්න මාරු දක්ෂයි. ඒක තියනවා නැත්තම් මෙලහට හොයාගන්නවත් නෑ කට්ටිය අතර. අනික සිංහයාට මේ සීන් එකක් තියෙනවා මේ මුට සෙට් වෙන්න ඕනේ යාළුවෝ ටික. මූ ආවොත් මචං තුනට ඕකනේ නැත්තම් එහෙම හරි කියන්නේ වෙන නිසා තමයි මේක අඬ සෙට් වෙන්නේ නැද්ද මම හිතන්නේ අනිත් අයම ඕගනයිස් කරයි කියලා ඕගනයිසේෂන් කේපබිලිටි එක මැක්සිමම් ඒ කියන්නේ දැන් අපි දීප ගාලා හරි මොකක් කරේ වෙලා හිටියොත් මූ දැන් කොයි හරි යන්න ඕනේ හරි දැන් අපි බෑ කියන මම කොහොම හරි මොටිවේට් කරලා ගන්න ඕනේ බා මට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා කියන කොහොම හරි හොඳට මොටිවේට් කරලා ගන්නවා කොහොම හරි අනිවාර්යෙන් සෙට් වෙන්න ඕනේ මාර අන්ඩර්ස්ටෑන්ඩ් කියන්නේ මිනිස්සු අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් හොඳට මම සින්නක් තියෙනවා ඊට පස්සේ එතකොට මේ මොකක් හරි මයික් එක ඇදලා ගන්න. ඌ ඇදලා පස්සෙන් කොහෙන්ද අපක්ෂපාතී දැන් අපි යාළුවෝ කියලා එහෙම නේද ඒ කියන්නේ මොකක් හරි සිටුේෂන් එකක් දිහා අර අපක්ෂපාතී විදිය බලලා හරි තීරණ දැන් මිනිහා ගන්න. නරක පටන් ගන්නදිම මතක් වුණේ මේ මොනුසේ වැරවට තියන අවස්ස. ස්ට්‍රෙස් වෙලා සමහරලාට බූ ඇරවට මට ස්ට්‍රෙස් ගාලා. ඒලාට වක් කරන්න මට බල බැලලා ගෝල් දෙක කරගෙන කියලා යන ලෙක් දීලා තියෙනවා. ඒ මදිවට බං මූ බං ඉමු එලාම් එක තියෙනවා විනාඩි 5න් පාන්ද 4ට බං. පාන්ද 3ට 4ට මූ එලාම් එක තියලා මූ නිදි මූ ඇරෙන්නේ නැහැ. අර ඩීන් ගාලා වදින අපි තමයි ඇරෙන්නේ. ඩීන් ඊට පස්සේ දැන් හැරිලා ඕ යෝග නාතාම් බං ඉතින් මූ ඒක ආයෙත් විනාඩි 2කින් විතර වදිනවා බං අයියෝ මූ කෑවම මම කෑව බල්ලු නිකන් ඔබ අර දැන් මම මෙතන ඉන්නවා මූ මෙතන ඊට පස්සේ මූ අර එලාම් එක වදිද්දි අපි අර අවහන්සියලා දැන් නිදාගෙන ඉන්නවා මූ ගානක් නැහැ මූණේදී අපි හැරිලා අපි මෝප් කරලා ආයෙ හැරිලා ඔක්ක දැන් 3 ඉඳන් 6 වෙනකන් අපි හැරිලා විනාඩි 5න් පහ නැහැ හරි යන්න කලක් මට මතකයි ෆස්ට් ඉයර් එකේ අයියෝ තාම
ඔය ෆෝන් එකේ තිබ්බ එලාම්යක් මට එලාම්ගේ සද්ද අර ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලානේ. ඊට පස්සේ මූ අලුතෙන් ෆෝන් එකක් ගත්තා. මූ අලුතෙන් ෆෝන් එකක් ගද්දි අර වටේ ඉන්නේ උන් කියන්නේම අඩෝ අර ළමෙන් දාන්න එපා එච්චරයි උගේ බලාපොරොත්තු. ඔෆිස් එක ඇරි ගන්න දැන් නෑ එහෙම. දැන් ඇත්තටම මේ එලාමේ වදින්නක් කලින් ඌ හැරෙනවා. ප්‍රොමෝෂන්. මූ එලාම් එක මොකද එලාම් එක හරවන්නේ ඌ. ඉතින් දැන් ඇත්තටම හොඳයි වෙලාවට වැඩ කරනවා. අපි වෙලාවට වැඩ කරන එක කියමු නේද? අයියෝ. දෙන්න කිව්වොත් 3යි. වෙලාවට වැඩ කරන ඉතින් මටත් අදාළයි. තොල් මට ඒක විකේචනය කරන්න බෑ. දැන් මාත් එහෙමයි ඉතින්. අපි විවේචනය කරමු. සමූල ඝාතනය. අපි නකල්ස් යන්න දැස් වුණා දැන් උදේම නකල්ස් කට්ටිය බස් එක බස්සේ තියෙන්නේ නකල්ස් වල. ඊට කට්ටියම යමු කියලා මේ නකල්ස් දැස් වෙලා ගාන්න බස් එකට නැග්ගා. අද ඉඳන් වෙලාවට වැඩ කරනවා. එකෙක් අඩුයි බං. හරිද? එනවා කියනවා තාම නෑ. ඊට පස්සේ කොහරි සිංහයා මිසි. සිංහයා කොහෙද දන්නේ නැහැ. ඉන්නේ කොහෙද දන්නේ නැහැ. එනවා කියනවා. ඊට අන්ජනෝ කොහරි ඌ නගින්න ඕන තැනක් තිබ්බනේ. ඌ නෑ. මූ අතුරු තමයි. ඒක සාමාන්‍ය වෙනවා හැමදාම. මම මායි සිංහයි කතා වෙලා කොළඹෙද්දී මූ පෙර දෙවි දකිනවා කියනවා බලන්න තාම ගුහාකට. දැන් නගින්න තියෙන්නේ මේ බස් එක විතරයි. ඒක ගියේ නැත්නම් ආයේ පට්ට වෙලා ගල පස්සේ බස් එකක් යනවා. ටයිප් එක ගන්න නැත්නම් ඊට පස්සේ මූ අර බයික් එකක් අරගෙන පට්ට දුර කිලෝමීටර් එන ගානක් මූ ආව බයික් එකක්. කොහමද ආවනේ? කොහමද ආවනේ? තෙලු පුච්ච අර බස් එකේ ඉන්න පුළුවන් එක පොඩ්ඩක් කලින් ඈරුණානේ ඉවරයි නේද? මූ අර එලාම එක වැඩි වෙන්නේ මූ ඔක් කර ඉන්නේ තියලා. සම්චන්ස් මූ ඇරට දරුත් නෑ. ඇහැරන්න එක කියනවා නැත්නම් මූ ඇහැරන්නේ නැහැ ජීවිතේ. දැයට සිංහ නිදාගෙන ඉන්න වෙලාවට පොඩ්ඩක් පුගාටලා හිටියොත් හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඒක පාටවද නිදාගෙන ඉද්දි එක එකව කියවන්න ගන්නවා මූ අයිත. මූ නින්දෙන් මේ දැන් අපි බය වෙලා හැරෙන මූ මොනවද මේ මූ හැරි පොටර්. මූ බය වෙනවද නේද? ඉන්නේ ගොඩක් ගන්න. මූ ගානක් දන්නේ නැහැ මම කොහොමද ඉන්නේ. මම රෙකෝඩ් කරන්න නැති මූ නැවත තේරෙනවද මන්ද? මම ඩග්ගා ෆෝන් එක කරේ මූ කියවන දේ මූ නෑ ඊට පස්සේ. අපි අර නිකන් ඉඳි අපි ඇහැරන්න ඕන කවට මූ කියනොත් දැන් එලා මේව දින්නෙත් නැහැ නේ බං. ඒක අපිට ඇහැරන්න මූ මොනාරි කියලා ඇහැරනවා අපි. කියන්න තරම් නරකක් නැහැ සිංහ කියන්නේ මාර මොකද ඇල්ලක් ඉතින් මේ බං. අපේ ඉතින් හොඳ බොල්ලේ. වර්ධා කියමු. ඒ ටික තමයිනේ ඇති. ඒක තමයි YouTube එකේ මේ වීඩියෝ එක අයින් කරනවා. කියන්න නැතුව. යනවා නන්දි මේක කරා. ඒක තමයි තුරුම්පොට යනවද? තුරුම්පොට යන. ප්‍රවීන් මේක අහන් ඉන්නවා තරහ වෙන්න බෑ. මොකක් හරි හේතුවකට ඔබ බයිට් ගන්න හේතු වැඩි බා. දැන් සමාව යන්න මගේ. සෝරි බා. අඩේ සෝරි බා. ප්‍රවීන් කියව මතක් වෙන්නේ අර මේ සෝෂල් මීඩියා වල වීඩියෝ එකක් තියලානේ අර එළවලු මොන දෙයක් උස්සගෙන අර පොරක් මේ වතුර ගොඩේ අර උඩින් දුවන සීන් එක මොකක් කරේ මමද අර පන්නන සීන් එකද? ඔව් නෑ අර එක අර චිල්ලගේ දුවන සීන් එකක් තියෙන එහෙම ඉන්නක් තියෙනවා. එතකොට මේ දුවන කතාවක් කිව්වේ ප්‍රවීන්ගේ රිවීල් එක ගැන කියන්නේ. අතල බලන් ඉන්න අය ෆස්ට් ඉයර් කාලේ නේ අම්මෝ ඉනාවුනේ වැඩි මූ දුවන්නේ නැති තරමට හොදේ මූ දුවන්නේ කටාරින්නේ නැති තරමට ඌ පට්ට ඩයල් එක මට මතක ඉස්සර මුල්ම ෆස්ට් එකේ ඔය දිවිල්ල මුලින්ම හයිලයිට් වෙන්නේ මූ මේ එනවා උදේම එනවා කයියක් ගහගෙන ඉන්නේ අර ටෝක් එකක් දීගෙන ඉඳලා 12න් පස්සේ මෑන්ස් මිසින් මේ ඊට පස්සේ අපි ටික දවසකින් ඔගේ ඇහුවා කොහෙද යන්නේ කියලා කියන උදේ කැම්පස් එකේ මිනිස්සුන්නේ කැම්පස් එකට එනවා උදේ ලෙක්චර් එක ඉන්නවා යනවා ප්‍රවීන් HSBC වැඩ කරලා ඔක්කොම දැනගත්තට පස්සේ අපි මේ පොර ටෝක් එක දෙනවා අඩු අර ෆැන්ටා තියෙනවා අරවා තියවා එන අන්ලිමිටඩ් කියලා ඇතුලේ බොන්න පුළුවන්ලු ෆැන්ටා අරවා මේවා ඊට අපි දවසක් මුට කිව්වා අඩු එහෙමනම් අන්ලිමිටඩ් අරවා මේවා නම් පොට්ටක් අපිට දරවරේ කියලා බෝතරේ චුට්ටක් දාගෙන මෙච්චරයි බත් තිබ්බේ මට කැම්පස් එකේ මුලින්ම හම්බුන එක ඊයේ පළවෙනි දවසේ මූ ඉන්නවා මගේ කැම්පස් ජීවිතේ ඉවරයි ගෙදර මූ
මූ ඉන්නවා. මූ ඒ කාලේ හොඳට කෙට්ටුවටද දැන් ඉතින් පොඩ්ඩක් බඩ දාලා තියෙනවා කිනේ. මොකක් වුණා දන්නේ නැහැ. ඌ කොහමද ස්විමින් කරලා සුපිරියට මේ එක හදාගෙන හිටපු එකේ. අන්තිමට මොනවාමවත් දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මූ හම්බුණා. දැන් මූ නාලන්දනේ. දැන් මේ එයා දැන් අපි ඒ කාලේ ඉඳන් මේ ඔය එකට හිටපු මේ ඉස්කෝලේනේ. මේ ඉතින් අම්මට සිටිය එලකිරි කෝල්ලෙක් සෙට් වුණා කියලා ඉතින් මං හිටියේ. ඉතින් මේ කොහොමද කිව්වේ එලකිරි තමයි මේ නෑ කියලා නේ. ප්‍රවීන්ගේ තව කියන්න වචන වගේක් තියෙනවා. සොරි කියන එක මිනිස්සු හැමතැනම යූස් කරනවා. හැබැයි දැන් ඌ සොරි කියන්නේ නැහැ. ඌ මොකටද වැරද්දක් කරලා සොරි කියනවා. බුඩාට පස්සේ 10 පාරක් විතර කියනවා. එක් කරන්න එපා කියලා. ආයෙත් කරනවා සොරි බං. අඩෝ සෝරි බං කියලා. අඩෝ සොරි බං කියලා ගෲප් එකේ මෙසේජ් කරද්දිත් බං මොකක් හරි කරලා අඩෝ සොරි බං. ඊපස්සේ මෝ බයිට් කරට බඩ ගත්තා උස් කියලා. ඔය දැන් ඉඳලා සෝරි කියන්නේ නැහැ. දැන් ඉඳලා බෝ සොරි කියන්නේ. වැරද්දක් කරත් සෝරි කියන්නේ. මං දන්නේ නැහැ මිනිහා ගියාත්නේ සිංහල පඬිවරයෙක්ද කියලා. කොහොම හරි මේ මිනිහා හැම එකටම දැන් මේ සිංහලෙන් තමයි කතා කියන්නේ. දැන් අපි හිතමු දැන් අපි පඬිවරයා. අපි කියනවා දැන් අපි තමන්කෝ මේ ඉස්කෝලේ එක ලයිබ්‍රරියට යනවා කියලා මූ කියන්නේ පුස්තකාලේ. මෙහෙමකුත් තියෙන ප්‍රවීන්ක කතා ගන්න පොඩ අමාරුයි. ප්‍රවීන්ගේ තේරෙනවා කියන්නේ කියන ප්‍රවීන් බොලා ඔව් ඉන්න ඇත්තටම මේ මෙතන කියන්න බෑ. අපිට බැනුම් ගන්න වෙනවා ප්‍රවීන් කියන කතා ඔව් කරලා. ඊට පස්සේ ගියේ අඩෝ කයින් කරපන් බං ඕක අයින් කරපන්. දැන් ඕකත් අයින් කරන්න වෙනවා. ඊට පස්සේ මේ දත් බොරුසුව කියනවා මේ දත් බෙහෙත්. ඊට පස්සේ මොනවද තව තියෙන්නේ? සම්මානේ. සම්මානයක් දෙන්න ඕනේ බං කියනවා. මේ ප්‍රවීන්ගේ කතා දැන් නම් මිනිස්සු හැදිලා තියෙන ඉස්සරේම උට එකෙක්වත් දකින්න බෑ මොකක් කරගෙන උට බයිනවා. ඔය කරේ උට බයිනවා. ඒ කියන්නේ රසවත් කතාවක් තියෙනවා ඒ පස්සේ කියමුද? ඒක කියනවද? කියවනේ. එක දවසක් දැන් මමයි චේතියයි තව කාරෙකට කොහොමද හස්සයි හෂිනින්ද කොහොමද නේ? අපි අතර දෙනා දැන් සෑමත් ඉන්නද? නෑ. මේ ප්‍රවීණුත් ඉරියා. දැන් අපි පස් දෙනා යනවා. යදි පොලිසියෙන් නතර කරා. හරි ඊට පස්සේ පොලිසියෙන් නතර කරලා අපෙන් ලයිසන්ස් තියනවාද එහෙම අහලා චේතියට ලයිසන්ස් ඔක්කොම දුන්නා. ඊට පස්සේ යන්න කිව්වට පස්සේ යන්න කිව්වා. ඊට පස්සේ ප්‍රවීන් බයින්න පටන් ගත්තා. ඌට මේ කියලා දන්නවනේ ඉතින් පයින් කොල්ල බයින්නද ඊට පස්සේ බයින්න පටන් ගත්තා. ඊට දැන් චේතිලත් ඔකට තරහයි. ඊට පස්සේ අපි සර් කිව්වා නේද පොලිසියට. අපි පොලිසියට සර් කිව්වා. ඊට පස්සේ තමයි ඊට පස්සේ ප්‍රවීන් බයින්න. ඇයි බං උන්ට සර් කියන්නේ? ඊට පස්සේ දැන් අපි ගොඩින් සර් කියන්නේම දැන් මේ වැඩේ ෂේප් කරගන්න නැත්නම් ඉතින් අපි රෙස්පෙක්ට් එකක් දුන්නා නම් රෙස්පෙක්ට් එකක් හම්බෙන්නේ නැහැ වගේ කියලා ෂේප් කරා. මේ මට පෙන්න ජේතිගේ මෝඩ පොඩ්ඩක් මල්ල පැල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ අපි දැන් ගියා කන්න මේ සෑම්ගේ බර්ත්ඩේ එක හින්දා කේක් එකක් කපලා ඔක්කොම කළා. ඊට පස්සේ එතනදිත් මොනවද කිව්වා කොහමද බයින සීන් එක. ඊට පස්සේ චේතිල මල පැල්ලා හිටියේ චේතිලගේ බයින පටන් ගත්තා. උඹ හැමෝටම හැම්බෙලා බයින්න බබා හැම්බෙලාම සෙට් නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි දැක්කේ පළවෙනි වතාවට ප්‍රවීණ අඬන එක. එතයි පස්සේ අපිත් එක්ක ජීවිතේට කාරණා. සෝරි බං. ප්‍රවීණ සීරියස් ගන්න එපා ඉතින්. මේ විහිළුවට කියන්නේ අපි අපේ මන්ත කියන ආවර්ජනය කරගෙන ආවර්ජනය. මේ ඔව් ඉතින් ඒ කියන්නේ බැරිම තැන බැන්නේ. චේතිය මෙතනනේ. මේ තව ප්‍රවීන් ගැන කියන්න කිව්වොත් මොකක් ට්‍රිප් එකක් යද්දී හරි. දැන් පට්ට වෙන මැච්චයක් දාලා ප්ලෑන් කරලා ඔක්කොම කරද්දී ඌ කියනවා අඩ ඔක තව සතියක් කල් දාමුවා. ඔක හයික් එකක් එහෙම තිබ්බොත් ඒ කියන්නේ ප්‍රවීන් මේ ට්‍රිප් එකේ ප්ලෑන් එකේ හයික් එකක් එහෙම තිබ්බොත් මුළු ට්‍රිප් එකම යන්සර් කරනවා. මුඩ හයික් එක ඇතුලේ ට්‍රිප් එක. එතන මාර හිත හොඳයි. ඒ කියන්නේ වෙලාවට අපි නොහිතන විදිහට මනුස්සයා හිතනවා. ඒ කියන්නේ අපි එක විදිහට හිතුවොත් පොර ඊට වැඩි අර ඇතුළාන්තයෙන් අර එම්පැතටිකලි හිතන සීන් එකක් තියෙනවා. ඒක ඇත්තටම සෑහෙන හොඳ ක්වොලිටි එකක්. මේ අපේ සෙට් එකට අවශ්‍යම ක්වොලිටි එකක්. වෙලාවකට මනුස්සයා මූණට බයිනවා තමා. හැබැයි පස්සේ ඒ අදාළ පුද්ගලයා නැති දැන පොර ගැන හොඳ කියනවා. අන්න ඒ වගේ හොඳ ක්වොලිටිස් තියෙනවා. මේ ඒක ඇත්තටම ඇඩ්මයර් කරන්න ඕනේ. අනිත් එක තමයි සෑම්ට වගේම ප්‍රවීන්ටත් සමහර දේවල් වලට බයක් තියෙනවා. ඔය ඇඩ්වෙන්චරස් සීන්. ඊට පස්සේ අපි දවසක් කඩවත ඒක තැනක අපි කට්ටිය මීට් වුණා. එතන දැන් කුඹුර ඔක්කොම මඩ ගාගෙන සෙල්ලම් කරනවා. ඊට පස්සේ චේතිය මුලින් කිව්ව මේ රන් එකක් ගැන අන්න ඒ රන් එක දාලා ප්‍රවීන්ට ඈතට දුවලා. ඊට පස්සේ අපි ඇයි කියලා මම ඕකට වැන්නු මියුනේ කියලා මම. කියන්න දේ තමයි මූ කියවන කියන
ඔහේ ගියා කියලා දැන් අපි දැන් බෝඩ් එකට ගිහලා පාඩම් කරන්න. කියන්න බැරුව හිටියේ. ඔව් මම ඒක තමයි මම පාඩම් කරන එක ඒක තමයි පාඩම් කරගෙන මුකී වුණා. අයියෝ මාලා දැන් දැන් ඊට පස්සේ මම පාඩම් කරන්නෙත් නෑ නේද? දැන් අපි දැන් ඔක්කොම දැන් කුප්පිය දානවානේ. ඒ කුප්පිය දාන්නේ උනේ පාඩම් කරලා පස්සේනේ කුප්පිය දාන්නේ. මූ පාඩම් ගන්න කලින් මූ අඩෝ කුප්පිය දාම්බා මේ මොනවද දාලා දීපම්. කොට දාලා. ඔව් කොට දාලා දීපම්. මූ චේතින වල චේතිය ඔබලා තමයි බං අපි කොට දාන්නේ ඉන්නේ. එහෙම කියලා මූ මල පයින්නවා කියන්නේ මල පයින්නවා කියන්නේ පාඩම් කරලත් නෑ මූ කොට දාලා. දැන් අපි පාඩම් කරගෙන ඉතින් මූ ඉන්න ෆෝන් එකේ අරගෙන මේ TikTok බලනවා. Google 5 minutes අලා ඒක වෙලාවක TikTok බලනවා. ඊට පස්සේ ඒක වෙලාවක මුළු රේදි මතක් කරනවා. ඊට පස්සේ මූ ඒ Google එලාම් for 5 minutes කියලා මූ නෙදි. හරිද? ඊට පස්සේ මූ උගේ එලාම් එක වදින මූ ඇරෙන්නෙත් නෑ. ඊට පස්සේ ඌ ඇහැරලා අඩෝ කොහොමද වන් තත්ත්වේ එහෙම උඩයි නේ. මෙහෙම ඌ මෙහෙම ඉන්නේ. හරිද? මෙහෙම ඇවිල්ලා දැන් අපි පාඩම් කරගෙන ඉන්නානේ. මෙහෙම බලන් ඉන්නවා. එකද කියේ. ඔව් එහෙම. ආනේ මෙහෙම තමයි. මෙහෙම බලන් ඉන්නවා. මේ විලා. අමාරුයි නේ බං. මූ කොහොමද වැඩේ කරගන්නවා නේද? ඌ කොහොමද ගේම් ගාලා ඊට පස්සේ එක දවසක් අපි මේ ස්ටැට් මොකක් හරි එකක් තිබ්බා. මොකද්ද ස්ටැට්? ඌ අර අයිස්ක්‍රීම් අරන් දුන්නේ. ස්ටොකාස්ටික් ස්ටොකාස්ටික් පේපර් එක හොඳට මම ගොඩ දාගන්න පුළුවන් වුණා කියලා කියන්නේ. එන පට්ටම අමාරු සබ්ජෙක්ට් එකක් 3 ක්‍රෙඩිට් සබ්ජෙක්ට් එකක්. ඒක පුළුවන් හොඳටම කරගන්න පුළුවන් වුණා කියලා පොරට මාර හැපි අර ඒකේ මං කියන අර මාර හොඳ ගතිගුණක් තියෙනවා. අර ඔක්කොම විදිහට අයිස්ක්‍රීම් අරන් දුන්නා. thank you මචං මට ගෑනුවාට අන්න ඒ වගේ හොඳ කොටසක් තියෙනවා. ඊට පස්සේ කියවන එක ගැන මතක් මේ සෑම් කියද්දි මට මතක් වුණේ අපි අර මේ රටවලේ ට්‍රිප් එකක දවස් පහක ඒකද දැන් කට්ටිය එකවර නිශ්ශබ්ද වෙනවා. අපි මිනිස්සු කැමති නෑ අර වාහන ඇතුලේ නිශ්ශබ්දතාවය රැකෙනවාට. මේ මචං උඹට මොනවද හිතන්නේ මේක? කොහේ හරි සබ්ජෙක්ට් එකක් කියන්නේ. ඒකනේ දැන් ඉස්සෙල්ලාම අපි යන්නේ නිකන් අනුරාධපුරයේ සුන්දරත්වය ගැන කතා කරනවා කියමුකෝ. පොරට මතක් වෙන්නේ ලෝකේ දිගම නයා පොර කොච්චරක් විසද අන්නේ වගේ අදාළ නැති සබ්ජෙක්ට් එකක්. කොහෙන් උලට නවත් දන්නේ. ඊට පස්සේ මාක් හරි සබ්ජෙක්ට් එකක් ඇද්දෙම නැත්තම් එක එක්කෙනාගෙන් අහනවා. හරිද? කේතෙන් යමම කේතක පොඩ ආනේ බා කියන අතර කරනවා. සෑම් පොඩ්ඩක් කියනවා. සමත් පොඩි විචාරයක් කරන අතර කරනවා. චේතියත් මොනවාරි කියනවා මාත් මොනවාරි කියනවා. ඊට පස්සේ ප්‍රවීන් මේ ප්‍රශ්නෙට උත්තරයක් විතර හෙන දිගට කියනවා. ඒතර අපිට පස්සේ තේරෙනවා ඉතින් පොරට ඇත්තටම අපේ අදහස නෙවෙයි ගැට්ට වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ අහලා පොරගේ අදහස තවත් ඈර වෙලා දෙන්නේ. බොරු කියන්නේ නැහැ ඔක්කොම කියන්නේ ඒක කතා කරන්නේ නැහැ කේතක තමයි උඩ සෙට් එකද මූගේ ඒක වල්ලන් තෝඩල් දානවා මූ කියනවා ඉවරයක් නැහැ උත් ඒක අරුත් ඉතින් මොඩේ වගේ අහන් ඉන්නවා ඊළඟ අපි උත් දෙනවා උත් දෙනවා ඇත්ත නේ බං කේතක ඌ බං ඊට පස්සේ කේතක අපි ජොයින් කරා බං සිංහ ඊට පස්සේ එක දවසක් දැන් අපි හයික් එකක් ගිහිල්ලා මේ නකස් ඔව් ඔක්කොම නකස් මම එකයිද ගියේ කියලා ඒක අපි හයික් එකක් ගිහිල්ලා මේ දැන් අපි පොඩ්ඩක් අතරමං වුණා හරිද අතරමං වුණා කියන්නේ දැන් අපිට පාර හොයාගන්න බැරි වෙලා මේ කොහොමද පස්සේ හොයාගත්තා මේ හොයාගන්න බැරි වෙලා දැන් අපි දැන් පොඩ්ඩක් රෑත් වෙන්න වගේ අපි මේ කොහොමද ඉන්න දණක් මේ හොයාගෙන යනවා මේ යද්දි මේ මූ නෑ දෙන්නම නෑ අපි පාර හොයාගෙන යන්න ඕනේ දැන් යන්නත් තියෙනකොට මූ නෑ ඒක බලන් ඉඳි මූ අර මෙහෙම අත තියාගෙන මේකේ ඉඳන් හුත්තට කොයියලා බලන්න නැවතිලා උන්ට උන් දෙනවා ඔව් නේ බං ඊට එහෙම දැල්ලා ඊට පස්සේ තා ටික වෙලාවකින් මේ ඌ කියන අඩුවක් බුදුව නෑ බං වැටිලා බං කියලා ඌ ඒක හොයන්නේ අපි මේ පාන රත් වෙලා ඉන්නවා මේ තැනක් හොයාගන්න බැරි කියලා ඒ කියන්නේ මේ අපි අර GPS දාන කඳුලා කියනවා පල්ලම් බයිලා අපි 4 දෙනා නේ මමයි සමීරයි සමෝයි චේතිය සෑමොත් ඔය මේ හයික් එකේදී චික් මොනවද අන්න ඔය දින තමයි යන්නේ පොඩ්ඩක් ඒත් තුළ ඒත් ඈත විරිකන් මීටර 500ක් 300ක් වගේ ඈත කේතකයි ප්‍රවීණ හෙන්න චිල්ලේ කතාවක් දාගෙන අර කෙලින්ම වෙන ඈත අර නිකන් වෙනම මහත් දීපයක් ගැන කතා කියන්නේ හැබැයි මේව දෙයක්ත් තියෙනවා මේ වැරදිනවත් පොර නැතුව අපි ට්‍රිප් එකක් ගියොත් සෙට් වුණොත් අපිට හිතෙනවා අඩේ ප්‍රවීණ ගැන මොනවා හරි කයියක් දාලා කියවනවා නේ නිකන් ඉන්න දෙන්නේ නැහැ නේ කියලා අර ඒ වගේ විසින් සීන් එකක් තියෙන පොර නැති වෙනවා දැන් මෙතන ඉන්නත් මෙතන හිටියනම් තව මෙතන ਵਿਚාරාත්මක වෙනස ඇහිඳ ඔව් මේ තා වීඩියෝ එක තා පැයක් විතර දික් කරනවා ඔය විදියට අතන ගියොත් ඉතින් අතන හොඳ ඩයල්ලා මාර හිත හොඳ ඩයල්ලා ඉතින් කියන්න බෑ ඒවා අපි මෙතන අතන වීඩියෝ එක ඉවර කරන්න
ආය කට්ටිය මින දවසක ආයෙත් අපි හම්බෙමු. හැබැයි මෙච්චර දුර ඔකට බලන්න කියන වීඩියෝ එක බලන්න කියන ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මතක කරන්න එපා. thank you ඇත්තටම මෙතක් කල් ඔයගට අපිත් එක්ක ඉදිරියට ඉදිරියටත් ඔබ අපත් සමග ඉදිරියට කියලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔයගට කමෙන්ට්ස් දැක්කම තමයි තව තව වීඩියෝස් දාන්න දෙන්නේ. මේ වීඩියෝ එක ඇත්තටම ඔක්කොටම අර ඉන්ටරෙස්ටිං වෙන්නේ නැති වෙයි. මේ වීඩියෝ එක ඇත්තටම ඉන්ටරෙස්ටිං වෙන්නේ අර අපේ මුලින් ඉඳන්ම වීඩියෝස් බලපු ගෝඩිමේ ජීවිතේ වීඩියෝස් බලපු කට්ටියට. මොකද ඒ කට්ටිය තමයි අපි හැදෙනවා දන්නේ. ඒ හින්දා වැඩි ඔය කට්ටියට ඒක සෙට් වුනේ නැත්නම් වැඩි හිතන්න එපා. ඊළඟ වීඩියෝ එක අපි සෙට් කරනවා. එහෙනම් සුබ දවසක් ඔයගලන්ට. හැමදේම හිතන විදිහට වෙන්න කියලා අපි වාර්තා මේ යාළුවෝ 5 දෙනා ඉඳලා කැම්පස් ජීවිතය ඇත්තටම ලස්සන උනේ. මෙමරිස් ගොඩාක් ඇති උනේ. ඇත්තටම thank you. අපි ආයෙ දවසක හම්බෙමු. ඉතාලම දුර දිනේ. මේක ඇත්තටම අපි හිතලම ප්ලෑන් කරලා කරන්න ඉතින් පොඩ්කාස්ට් එකක් නෙවෙයි. ඔව් අපි මේ ග්‍රැජුවේෂන් එකේ ක්ලොක් එක ගන්න ආවිය අද යන්නේ කි. හරිද ඊට පස්සේ මම මේ මයික් එක ගත්තේ කොහෙද මන් දන්නේ නැහැ දැකලා මයික් එක ගන්න ඕනේ කියලා ඉතලා මයික් එක ගත්තා. ඊට පස්සේ මම කිව්වා අද මයික් එක වෙන්න බං. සීන් එකේ ඉන්නේ. මූ ඒක දන්නේ නැහැ බං මීන් කරේ. අච්චෝ සෑම් විතර තියෙන මයික් එක කියලා. මටනේ වැරදුනේ. නාඩ මම මේක බෙන්නේ. හරිද? ඊට පස්සේ මේ මූ මේක එන මේ දීපන් කියලා ඉතින් ඔය වීඩියෝ මේ මූ නිකන් ඔය මේ මොනවද කියව කිව්වේ ඊට පස්සේ සිංහල. ඊට පස්සේ ඒක කෙලින්ම මේකට පොඩ්කාස්ට් එකක් වුණා වත් තුනක්. ඒක තමයි. එහෙනම් බොහොම ස්තුතියි. අපි ආයෙත් දවසක හම්බෙමු. ඒතකොට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මෙච්චර වෙලා බලන් ගියා නම් අපි පොඩි giveaway එකක් දෙනවා. හරි දෙන්න යන giveaway එක තමයි මේක. බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ ලයික්ස් වැඩිම කමෙන්ට් එකට අපි පොඩි ට්‍රීට් එකක් දෙනවා. පිට්සා හට් එකෙන් හෝ ඩොමිනෝස් එකෙන් වගේ පිට්සා ට්‍රීට් එකක් එවන්න අයිඩියා එකක් තියෙනවා. බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ ලයික්ස් වැඩිම පොත් කරලා. එහෙනම් කමෙන්ට් එකක් දාලා ඉන්ට්‍රස්ටිං කමෙන්ට් එකක් දාලා කට්ටියගේ ලයික්ස් බලාපොරොත්තු වෙන්න. ආවොත් වෙන්න හොඳට. අපි දෙනවා. ඇත්තට. එහෙනම් අපි දෙන්නම ආයෙත් දවසක මෙතක් වෙලා රාත්‍රී ඔබ දෙමර ස්තුතියි. ඔයගොල්ලෝ කට්ටියන් නේ කයි වායි දෙන්නේ